Hi, welcome to our YouTube channel. ඕගොල්ලෝ අද ඇවිල්ලා ඉන්නේ අපේ චූටි එරීන බබාට අපි අකුරු කියෙව්වේ කොහොමද කියලා බලන්න. අපි මුලින්ම කරේ එයාට අවශ්‍ය බටු ටික Facebook එකේ තිබ්බ online page එකකින් ගෙදරටම ගෙන්න ගත්ත එක. ඇත්තටම අපි හිතුවටත් වැඩිය හොඳට ඒගොල්ලෝ ඒ බඩු ටික හොඳට පැක් කරලා අපිට ගෙදරටම එවලා තිබ්බා. ඒකෙන් ඇත්තටම අපේ කාලය සහ මුදල් ගොඩක් ඉතුරු වුණා. මොකද තැන් වලට යන්නේ නැතුව හරිම ලේසියෙන් අපිට ගෙදරටම අපිට අවශ්‍ය පොත්, එතකොට බබාට අවශ්‍ය සියලුම බඩු ටික අපිට ඔන්ලයින් පේජ් එකෙන් අපේ ගෙදරටම ඩිලිවර් කරලා එවලා තිබ්බා. දැන් අපි මේ පාසල් එක ඕපන් කරලා බලනවා. ඒ ලිස්ට් එකේ තිබ්බ ඒ හැම බඩුවක්, මේ කියන්නේ අපි ඕඩර් කරපු හැම පොත්, එතකොට අනිත් හැමදේම එකින් එක තියනවද කියලා තමයි අපි මේ චෙක් කරලා බලන්නේ. ඇත්තටම අපි ඒ ගෙව්ව ගානට හරිම වර්ත් මේ පැකේජ් එක. ඉතින් ඇත්තටම හරිම සතුටු හිතුණා මට මේ පාර්සල් එක දැක්කහම. බබාට අවශ්‍ය කරන හැම දේම ඒ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. ඉතින් හරිම ලේසියි. ඕගොල්ලොත් මේ විදිහට බබාලට අකුරු කියවන්න ඉන්නවා නම් එකම තැනකින් හැමදේම ලබා ගැනීමක් කරන්න පුළුවන්. දැන් Facebook page ගොඩක මේ විදිහට තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලලා ඔයගොල්ලෝ කැමති පැකේජ් එකක් සිලෙක්ට් කරලා ඔයගොල්ලන්ට පුළුවන් ගෙදරටම ගෙන්න ගන්න. ඇත්තට මේක හරිම ලේසියි. මේ තියෙන්නේ පැකේජ් එකට අපිට හම්බෙච්ච ගල් ලෑල්ල සහ ගල් කූර. එතකොට මේ තියෙන්නේ ඉංග්‍රීසි හෝඩිය, එතකොට සිංහල හෝඩිය, සෞභාග්‍ය සංකේතවත් කරන ස අකුර, දේව රූප, ඒ වගේම තවත් පොත් කීපයක් මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. ඉතින් හරිම සතුටුයි මේ ටික දැක්කහම. ඊට පස්සේ දවසේ අපි ගියා බබාට අවශ්‍ය මේසය සහ පුටුව ගන්න. මේ තියෙන්නේ අපි යාට තෝරගත්ත මේසෙයි පුටුවයි. ඊට පස්සේ අපි කරේ රෑ. ඒ කියන්නේ මේ තියෙන්නේ බබාට අකුරු කියවන්න කලින් දවසේ රෑ අපිට පාන්දර තමයි තිබ්බේ. උදේ 6යි ගානට වගේ තමයි තිබ්බේ නැකත් වෙලාව. ඉතින් අපි මායි හස්බන්ඩුයි දෙන්න කතා වෙලා කලින් දවසේ රෑ මේ විදිහට බබාගේ අවශ්‍ය දේවල් සියල්ලම ලෑස්ති කරා. මොකද එතකොට අපිට ලේසි උදෙන්ම නැගිටලා ඒ දේවල් එකින් එක කරගන්න. ඒ නිසා අපි මේ විදිහට කලින් දවසේ රෑ ඒ දේවල් සූදානම් කරලා තියාගත්තා. අපි කැමති විදිහට මේ විදිහට අපේ බබාගේ අකුරු කියවන ස්ථානය අපි සූදානම් කරගත්තා. මේ තියෙන්නේ අකුරු කියවන දවසේ උදේ. දැන් මේ බබා අපේ මේ එයාගේ සෙටප් එක දැකලා හරිම එක්සයිට් වෙලා ඉන්නේ. එයා ඇවිල්ලා එකින් එක අරගෙන බලනවා කොහොමද කියලා. සියල්ලම සූදානම් කරලා තමයි දැන් තියෙන්නේ. තව ටික වෙලාවයි තියෙන්නේ යාට අකුරු කියවන්න. මං ඇවිල්ලා ආයෙත් බැලුවා හැමදේම හරි නේද කියලා. දැන් අපිට නැකත් වෙලාව ළඟයි. දැන් අපි මේ මල් පහන් ඉස්ලාම් බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඊට පස්සේ අපි හදාගත්ත කැවිලි සහ ඒ පළතුරු වට්ටි සියල්ල සරස්වති දේවියට සහ ගණ දෙවියන්ට පූජා කරලා ඒ පුද පූජාවල් කරන ආකාරය තමයි ඕගොල්ලෝ මේ දකින්නේ. මම තමයි අපේ බබාට අකුරු කියෙව්වේ. මේ තියෙන්නේ නැකතට මම ඉස්සල්ලාම අපේ බබාට අකුරු කියවපු විදිහ එයාට කියලා තිබ්බේ මුලින්ම ඊ අකුර කියන්න කියලා. ඉතින් ඒ නිසා අපි යාට ඉස්සල්ලාම කියෙව්වේ ඊ අකුර. ඊට පස්සේ ස අකුර සහ ලයන්න තමයි කියන්න තිබ්බේ. ඊට පස්සේ අපි පිළිවෙලින් ස අකුර සහ ල අකුර එයාට කියලා දුන්නා. එයා ටිකක් එක්සයිට් වෙලා ඉන්නේ. මොකද එයාට පුරුදු නැහැනේ මේ ෆස්ට් ටයිම් නේ. ඉතින් ඒ නිසා එයා චුට්ටක් වටපිට බලනවා. එතකොට දැන් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා එයා චුට්ටක් එක්සයිට් වෙලා ඉන්නේ වෙලාවේ. හැබැයි එයා හොඳට කිව්වා. ඉතින් අකුරු අපිට හරි සතුටුයි. මොකද ඉස්සෙල්ලාම නිසා. එයා එයාගේ අයියලාට එන්න කියනවා අකුරු කියන්න කියලා ළඟට. ඒ කියන්නේ එයා හරි ආදරේ එයාගේ අයියට. ඉතින් ඒ නිසා එයා අයියට එන්න කියලා අයියටත් කියනවා දැන් අකුරු කියන්න කියලා.
දැන් එයා අයියා එක්ක අකුරු කියවනවා. ඊට පස්සේ අපි අපේ පවුලේ කට්ටිය ඇවිල්ලා හිටියා. ඉතින් අපි ඒගොල්ලොන්ටත් කිව්වා අපේ එලි බබාට අකුරු කියලා දෙන්න කියලා. මේ තියෙන්නේ අපේ එලි බබා ඉස්සලම අකුරු ලිව්ව විදිහ. අපි වැලි පීල්ලක් තමයි ඒකට පාවිච්චි කරේ. වැලි පීල්ලේ එයා ඉස්සලම අකුරු ලියපු විදිහ තමයි ඕගොල්ලෝ මේ දකින්නේ. එයා ඒ හැමදේම හරිම ආසාවෙන් ඒ දවසේදී කරා. ඒ ගැන ඇත්තටම අපිට හරිම සතුටුයි. මොකද අපි හිතුවා එයා අඬයිද එහෙම මුකුත් නෑ. එයා හරිම සතුටින් මේ දේවල් කරා. දැන් මෙයාගේ තාත්තිත් එක්ක තමයි එයා අකුරු කියන්න හදන්නේ. ඊට පස්සේ අපි ගල් ලෑල්ලෙත් එයාට අකුරක් ලියවුවා. වැලි පීල සහ ගල් ලෑල්ල ඒ දෙකේම අපි එයාට අකුරු ලියවුවා. ඉතින් එයා හරි ආසාවෙන් මේ හැමදේම කරා. මොකද ෆස්ට් ටයිම් නේ. එයා කලින් මේ දේවල් කරලා නැහැ. සහ එයාට ඒම අත්දැකීමක් නැති නිසා එයා හරිම ආසාවෙන් මේ දේවල් ඒ දවසේදී කරා. ඉතින් ඒ ගැන ඇත්තටම අපිට හරිම සතුටුයි. මොකද මම හිතුවේ අඬයිද දන්නේ නැහැ. මොනවා කරයිද දන්නේ කියලා අපි බයයි හිටියේ. හැබැයි එයා හරිම ආසාවෙන් සහ උද්‍යෝගයෙන් මේ දේවල් වලට මුණ දුන්නා. මොකද එයා වෙනදට මෙච්චර උදෙන් ඇහැරෙන්නෙත් නෑ. එයා ටිකක් නිදා ගන්නවා දවල් වෙනකන්. දැන් මේ උදේ වරුව නිසා මම බයේ හිටියේ මොකක් කරයිද දන්නේ කියලා. හැබැයි එයා හරිම හොඳට හිටියා. ඉතින් ඒ වෙලාවේ ඉතින් අපිට හරිම සතුටුයි ඒ ගැන. එයා හරිම ආසාවෙන් ඇවිල්ලා හිටපු හැමෝමත් එක්ක අකුරු ලියුවා, අකුරු කියෙව්වා. මොකද එයා චූටි කාලේ ඉඳන් දන්න කට්ටියට තමයි අපි එන්න කියලා කිව්වේ. ඉතින් ඒගොල්ලොත් එක්ක එයා හැමෝමත් එක්ක හරිම ආසාවෙන් එදා දවස හරිම ආදරෙන් ගත කරා. ඒ ගැන ඉතින් අපිට හරිම සතුටුයි. මේ ඉන්නේ එයාගේ ෆේවරිට්ම අයියා, එවින් අයියා. ඉතින් එයා එවින් අයියත් එක්කත් අකුරු ලියුවා. ඒක තමයි මං හිතන්නේ ආසාවෙන්ම කරේ. එවින් අයියත් එක්ක අකුරු ලියන එක. අයියාට ගියත් අල්ලගෙන දැන් අකුරු ලියනවා එයා. බබාට මුලින්ම අකුරු කියවන්න කියලා කිව්වට පස්සේ මම මුලින්ම කරේ ලිස්ට් එකක් හදාගත් එක. බබාට අවශ්‍ය බඩු සියල්ලම ලිස්ට් එකක් අරගෙන ලියලා මුලින්ම පළතුරු වර්ග, එතකොට අපිට අවශ්‍ය දේවල් මොනවාද? මොකද එහෙම අත්දැකීමක් අපිට නැහැනේ. එතකොට මම YouTube channel කිහිපයකින්ම බැලුවා කොහොමද කලින් කට්ටිය කරලා තියෙන්නේ. ඊට පස්සේ දාන්න අයගෙන් ඇහුවා. ඒ මහලා අපි ඉස්සෙල්ලාම බඩු ලිස්ට් එකක් හදාගත්ත බබාට අවශ්‍ය දේවල් මොනවද කියලා. ඊට පස්සේ මමයි හස්බන්ඩ්ුයි ගිහිල්ලා එකින් එක අපි අරගත්තා. ඒ කියන්නේ එකම දවසේ ගත්තේ නැහැ. දවස් කිහිපයකට ගිහිල්ලා හැමදේම මුලින්ම ඒ කියන්නේ නරක වෙන්නේ නැති දේවල් තියෙනවානේ. ඒ දේවල් ටික අරගෙන ඇවිල්ලා ඒ ටික තියාගෙන ඊට පස්සේ ආයෙ බැලුවා මොනවද අපිට අවශ්‍ය කියලා. අපි කෑවුම් අනම්මන්නුත් ගෙදරම තමයි හැදුවේ. ඒ නිසා ඒ දේවල් වලට අවශ්‍ය ද්‍රව්‍ය සහ බබාට ඒ අවශ්‍ය දේවල් හැමදේම බබාගේ ඇඳුම, එතකොට බබාට අවශ්‍ය මේසය සහ පුටුව යන ඒ කියන ඔක්කොම දේවල් එක එක දවසේ ගිහිල්ලා එක එක දවස් වලට තමයි අපි අරගත්තේ. එතකොට ඒක ඇත්තටම ලේසි වුණා අපිට. නැත්තම් අර ඔක්කොම එකපාර කරගන්න ගියාම ඒක කෙරෙන්නේ නැති නිසා අපි ටික ටික බබාට අවශ්‍ය දේවල් ගෙදර ගෙනල්ලා තියාගත්තා. මොකද ඒක අපිට ලේසි වුණා. මොකද ලිස්ට් එකක් ලියාගෙනනේ තිබ්බේ. එතකොට ඒ ලිස්ට් එකට අවශ්‍ය දේවල් අපි එක එක ගිහිල්ලා එක කියන්නේ අපිට කියන්නේ බෙහෙත් බඩු කඩෙන් ගන්න තියෙන ටික එතනින් ගත්තා. ඒ වගේ විදිහට අපි ගිහිල්ලා ඒ ටික ඔක්කොම අරගෙන ඇවිල්ලා ඒ දේවල් ගෙදර ගෙනල්ලා තියාගෙන චුට්ට තමයි හැමදේම කරගත්තේ. මොකද එහෙම එකපාර කරගන්න හිටියනම් ඒ දේවල් කරගන්න බැරි වෙනවා. මොකද හස්බන්ඩ්ුත් වැට්ට යන නිසා අපි චුට්ට තමයි හැමදේම කරගත්තේ. ඊට පස්සේ මම පොඩි කේකයක් හදන්න දුන්නා. මොකද බබාගේ ස්පෙෂල් දවස නිසා. ඉතින් අපි ඒ කේක් එකත් එදා කට් කරා. බබා හරි ආසයි කේක් කට් කරන්න. ඉතින් එයා කැමති නිසා මං චුටි කේක් එකක් හදන්න දුන්නා. මේ තියෙන්නේ අපි ගෙදරම හදාගත්ත කැවිලි. හැමදේම මම ගෙදර ආච්චි අම්මලාගේ සහයෝගයත් එක්ක අරගෙන හදාගත්ත කැවිලි තියෙන්නේ. ඉතින් ඒවත් ලස්සනට මේසයක් හදලා ආව කට්ටියට දුන්නා. හරිම ආසාවෙන් ගෙවිච්ච දවසක්. ඒ වගේම අපේ බබාගේ ජීවිතේ වැදගත්ම දවසක්. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න. හැමදාම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ වලින් ඕගොල්ලොන්ව හමු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපේ බබාගේ ජීවිතේ වටිනා දවස්වල වීඩියෝ අපි ඉස්සරහට ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න සූදානම්ින් ඉන්නවා. සුබ දවසක්.